ආයිබෝවන් තෙරුවන් සරණයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරියේදී නැත්නම් ජූනි 15 වෙනිදා රවි ග්‍රහයාගේ මිථුන රාශියට පත්වීමත් ඒ වගේම ඒ අනුව රටටත් ඒ වගේම ඔබටත් පුද්ගලික වශයෙන් සිදුවෙන පලාපල විස්තර ගැනීමට පළවෙනියෙන්ම කල්පනා කරන්න ඕන රවි ග්‍රහයා කියන්නේ ග්‍රහ ලෝකයේ නැත්තම් පියා වශයෙන් සැලකයි. ඔහුගේ ක්‍රියාකාරීත්වය ලෝකයටත් ඔබටත් විශේෂයෙන් බලපවත්වන්නේ පියෙක්ගෙන් සිදු කරන කාර්ය වගේ කාර්යයක්. ඒ වගේම රවි විශේෂයෙන්ම අධිපති වෙන්නේ සිංහ රාශියට. සිංහ රාශියට තමයි උච්ච ශ්‍රේෂ්ඨ වන්නේ. එකම රාශියත් සිංහ රාශිය තමයි රවිට උච්ච ශ්‍රේෂ්ඨ වෙන්නේ. මේ මිථුන රාශිය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම රවි සිංහ රාශියේ ඉන්න එකෙන් 12 වෙනි ස්ථානයටපත් වීම තමයි මිථුන කියලා කියන්නේ. මිථුන රවිට සම රාශියක් වෙනවා. ඒ වුණත් අසුබ රාශියක් තමයි 8 ඒ වගේම 6 12 කියන ඒවා. ඉතින් ඒකෙන් 12 වෙනි රාශියට තමයි මේ එන්නේ. ඒ කියන්නේ මිථුන රාශියට. ඊළඟට මේකේ පවතින කාලය තමයි මාසයයි වෙන්නේ. මාසයෙන් පස්සේ ඊළඟට එයාගේ ස්වක්ෂේත්‍ර රාශිය වෙන සිංහ රාශිය ගත වෙනවා. ඊට මෙහා 12 වෙනි රාශියේ වීමත් සම වීමත් නිසා ඒතෙන්ම රවි රාශියට රවි සිංහ රාශියට සම තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මිශ්‍ර ඵල ඇති වෙනවා. වගේම ඒතෙන්ම ලංකා කේන්ද්‍රයත් එක්කලා බැලුවොත් එහෙම ලංකා කේන්ද්‍රයේ කුම්භ රාශිය වන්නේ විශේෂයෙන්ම රවිගෙන් සතුරු රාශියක් තමයි කුම්භ රාශිය. කුම්භ රාශියේ ලංකාවේ කේන්ද්‍රයත් කුම්භ රාශියෙන්. ඉතින් ඒක නිසා ලංකාවේ කේන්ද්‍රයට මේ කාලේ තරම්ම යහපතක් වෙන්නේ නැහැ සතුරු රාශියකට එන්නේ නිසා. එහෙනම් සතුරු රාශියක තමයි මිථුන රාශිය ඉන්නේ. මිථුන රාශියේ ඉඳීම නිසා සමඵල ප්‍රතිඵල තියෙනවා. ඒවා රජයට සතුරු නිසා රවි සතුරුයිනේ. රවි සතුරුයි තෙම්ම කුම්භ රාශියට. ඒ වුණත් පැමිණෙන්නේ මිථුන රාශියට. මිථුන රාශියට එමිනෙන නිසා සම්ඵල ඇති වෙනවා. හැබැයි මේ රජයට තිබෙනවා විශේෂයෙන්ම මේ කියන්න ඕන විශේෂයෙන්ම රජයට සතුරු කරදර හරියට වැඩි වෙනවා. මේ සතුරු කරදර වැඩි වෙනවා. ඊළාට රජේ බලාපොරොත්තු වෙන සංවර්ධන සැලැස්මකට යන්න බැරි වෙනවා. ඊළාට ලෝකයෙන් සමහරක් වෙලා තවත් සම්බාධක පැවැත්වෙන විදියක් ඇති වෙනවා මේ මාසයේ ඇතුළත. මේ මාසයේ ඇතුළත එනිසා දේශගුණික කලාපයක් වශයෙන්මුත් මේ කාලයේ දේශගුණ කලාපයක් වශයෙන් වැසි කාලේ නෙවෙයි මේක. ඒ වුණත් තුලං කුණාටු ඒ වගේම ඒ දේ ඇති වෙන්න පුළුවන්. ඊළාට රාජ්‍ය තන්ත්‍රයේ ඇතුළෙම යම් කිසි ගස්ඨන ඇතිවීමට පුළුවන්. ඒවා මේ මාසය ඇතුළත ඇති වෙනවා. ඉන් පසුව විශේෂයෙන්ම මාසයකින් පසුව හොඳ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඇයි සිංහ රාශිය ගත වීම නිසා. සිංහ රාශිය ගත වීම නිසා. සමඵල ඇති වෙනවා. අර කිව්ව ඇතුළත තියෙන කුමන්ත්‍රණ ඇති වෙනවා. ඇතුළතම ඇති වෙනවා. ඇතුළතම ඇති වෙලා ඒවා මේ වෙනුවෙන් රජයට විශේෂයෙන්ම ටිකක් පාඩු ඇති වෙන්න හේතු වෙනවා. තමන් විසින්ම තමන් පාඩු කරගන්න සිද්ධියෙන් ඇති වෙනවා. ඊනොට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම ඔය සමස්ත වශයෙන් රජයටත් රටටත් රටේ ජනතාවට පවා නොඑක ආර්ථික අපහසුතාවයන් ඇති වෙන්නට හේතු වෙනවා. ඒ ඇති වෙන හේතු නිසා දේතෙම් රජය අප්‍රසාදයට පත් වීම ඇති වෙනවා. රටේ අර දේශගුණික තත්ත්වයක් අර විදිහට විපර්යාස තත්ත්වයටපත් වෙනවා. නොසිතූ විදිහට විපර්යාස තත්ත්වයටපත් වෙනවා. අනතුරු රියානතුරු ඒ වගේම වතුරෙන් ඇති වෙන අනතුරු ඒවත් ඇති වෙන්නට හේතු.
ඉතින් ඒක නිසා කල්පනාකාරීව ගත කරන්න ඕන දෙයක්. ඊළඟ රජේ වුණත් ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. නොඑක් විරුද්ධවාදී අදහස් රජේ ඇතුළෙන්ම පැන නගින්න තියෙන නිසා. ඊළඟට අපි බලමු විශේෂයෙන්ම මේෂ රාශියේ ඉඳලා ඇති වෙන ග්‍රහ තත්ත්ව. මේ ග්‍රහ තත්ත්වයන් තුල ප්‍රධාන වශයෙන්ම කියන්නට ඕන කාරණයක් තියෙනවා. ඒක කියන්නම ඕනේ. හේතු හුඟක් අය දෝෂාරෝපණයට ලක් කරනවා. යම් කෙනෙක් මේ විදිහට පලාපලයක් කිව්ව හැටි මට හරි ගියේ නෑ ඉතින්. හරිද? ඔබට ඒ හරි ගියේ නැති කෙනා හරි ගිහිල්ලා නෑ තමයි. ඇයි හේතුව? මේක පුද්ගලිකව මේ කරන වැඩක් නෙවෙයි. ඔබ මාළඟට ඇවිත් ඔබගේ කේන්ද්‍රය දීලා බලාගන්න එකක් නෙවෙයි. අපි බලන්නේ මේ සමස්තයක් වශයෙන් තමයි බලන්නේ. ඇයි බලන්න ඔබට ඇත්තම වශයෙන් කාරණේ මිත්‍යයි. ඒකට හේතුව ඔබගේ දසාව. ඊළඟට ඔබගේ උප්පත්තියෙන් හිටපු ග්‍රහ තත්වය. ඊළඟට විදිසාව, ඊළඟට සූක්ෂම දසාව කියන්නේ මේව බලලා තමයි පලාපල කියන්නේ. පලාපල කියන්නේ ප්‍රධාන වශයෙන් මේක ඕනේ. ඊළඟට මේ කියන්නේ අපි අදට මේපත් වෙන ග්‍රහ තත්ත්වය අනුව මේ කියන්නේ. ඔබට මේක ඔබට ඔබගේ කේන්ද්‍රයට ඇති වෙන. අනිත් ඒවා පිළිබඳව සමීක්ෂණයක් කළා තමයි පුද්ගලයෙක් දෙයක් කියන්නේ. ජූනි මාසේ 15 වෙනිදා රවි විශේෂයෙන්ම මිථුනයට එන්නේ. මිථුන ලග්නයට ආවේ ඊළඟ මේෂ රාශියට රවිගේ ස්වභාවය තමයි මිතුරු භාවයේ තියෙන. රවි කියලා කියන්නේ සිංහයට අයිතිගේ මේෂ රාශියටත් උච්චයි. උච්ච භාවයෙන් පත් වීම නිසා මේෂ රාශියේ පුද්ගලයාට තමන්ගේ විශේෂයෙන්ම 12ට ආවට නිරන්තරයෙන්ම ඔහුට උච්ච භාවය ඇති වෙන නිසා ප්‍රතිඵල වශයෙන් ධන ධාන්‍ය ආදී ලැබීම වශයෙන් යෙදෙනවා. ඒවා Tamanට තිබුණු සතුරු කරදර ටිකක් අඩු වෙනවා. අඩු වෙලා තමන්ගේ කටයුතු සඵල කරගැනීමේ හැකියාව ටිකක් තියෙනවා. ඒ නිසා තමන් නන්දු වීම හොඳයි. මේසෙට අර මං කිව්ව විදිහට උච්චයිනේ. උච්ච භාවයේ තියෙන. ඊළඟට ඉන්නේ මිතුනේ. ඒ කියන්නේ තුන්වෙනි ස්ථානයේ ඉන්නේ. මේස වෘෂභ මිතුනනේ. මිතුන ඊළඟට තමන්ගේ ඥාතීන්ගෙන් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඥාතීන්ගෙන් තමන්ගේ ප්‍රතිඵල ලැබෙන තුන්වෙනි ස්ථානයේ සහෝදර ස්ථානය වෙන්නේ. ඊළඟට 11 වෙනි ස්ථානයේ බලපෑමක් ඇති වෙන නිසා අනික ආදායම වගේ දේවල් ටිකක් සරු වෙන්න පුළුවන්. හැබැයි ඊතරම්ම සාර්ථක භාවයකින් නෙවෙයි. සාමාන්‍යයෙන් තමන්ට සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන්. පවුලේ සමගිය ඇති වෙනවා. ඒ වගේම රෝග වශයෙන් උරහිස ප්‍රදේශයේ ඇතින වාතාමාරු වගේ දේවල් ඇති වෙන්නේ. එයත් දකුණු පැත්තේ උරහිස පැත්ත තමයි තියෙන්නේ. බලපවත්තන්නේ. ඊළාට දකුණු පැත්තේ පාදේ ඔය මාපැට ඇඟිලි ඊළාට ඇඟිලි ආශ්‍රිත හිරිවැටීම් ඇති වෙන්නට පුළුවන්. සීනි වගේ අමාරු ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අර රෞඛ්‍යංශයෙන් ওই විදියයි. අධ්‍යාපනික වශයෙන් කල්පනා කරොත් සාමාන්‍යයෙන් රවිගේ බුධ වගේ කෙනෙක් උප්පත්තියෙන් හිටියානම් රවිත් එක්කලා අධ්‍යාපනයේ සාර්ථක වීම ඇති වෙනවා. මිශ්‍ර ඵල ඇති වෙනවා. ඒ වගේම මේක ලග්න ආයත එකයි ඒ තියෙන මේක. ඊළඟ වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නේ කියලා කියන්නේ හතරවෙනි ස්ථානය. වෘෂභ ලග්නයේට සතුරුයි. සතුරු නිසා අර කිව්ව ප්‍රතිඵල වෙන්නේ වෘෂභ ලග්නයේට යහපතක් වෙන්නේ. ආදායම් වශයෙන් ආදායම් වීම ඇති වෙනවා. සෞඛ්‍ය වශයෙන් අපුව ප්‍රදේශයේ ඇති වෙන රෝගාබාධ ඒ වගේම අධ්‍යාපනයේ වශයෙන් උත් සාර්ථක වෙන්නේ. අධ්‍යාපන වශයෙන් අසාර්ථක වෙනවා මේ මාසයේ ඇතුළතදී. රවි විතේ සතුරු වෙලා ඉන්න නිසා වෘෂභයට ඒ වගේම පවුලේ යම් බාධක ඇති වෙන්නත් හේතු වෙනවා. සහෝදර සහෝදරයන්ගේ
එක්තරා කාරණයක් සිද්ධ වෙනවා පවුලේ කෙනෙක්ගේ අභාවය ඇතිවීම විශේෂ කෙනෙක්ගේ අභාවය ඇතිවීම සිද්ධ වෙනවා. මේ කියන කටයුතු සිද්ධ වෙනවා. වාගේම අධ්‍යාපන වශයෙන් අර විදිහට ඊළඟ ආර්ථික වශයෙන් යහපත් තත්ත්වයක තියෙන්නේ. අධ්‍යාපන වශයෙන් උත් යම් යම් බාධා ඇතිවීම අධ්‍යාපනයේ කඩාකප්පල් වීමත් සිද්ධ වෙනවා. විභාග වගේ වෙන දේවල් වලට ඒ විභාග වගේ දේවල් විශේෂයෙන්ම අසාර්ථක වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ ප්‍රතිඵල අසාර්ථක ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන්. ඊළඟට එපමණයි ඊළඟට තියෙන විශේෂයෙන්ම මිථුන ලග්නේ. මිථුන ලග්නේ තමයි ඔය ඇවිල්ලා ඉන්නේ රවි මිථුන ලග්නේට සමයි. ඊළඟට 6 වෙනි රාශිය වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. මේක උදේම මිථුන කටක කියන විදිහට දෙතෙම්ම මිථුන ලග්නයේ 6 වෙනි රාශිය. 6 වෙනි රාශිය කියලා කියන්නේ සතුරු රාශියක්. ඒ කියන්නේ සතුරු රාශියත් ඒවාම රෝග පිළිබඳව කියන රාශිය තමයි 6 වෙනි රාශිය. 6 වෙනි රාශියට රවි එතරම්ම සතුරු වෙන්නේ නැහැ. සතුරු වුණාට මේ රාශිය වශයෙන් රවිගේ තියෙන සම භාවයක්. ඒ නිසා ඔහුගේ ජීවිතය තිබුණාට වැඩිය යහපත් තත්ත්වයක් ඇති වෙනවා. ඒවන් සතුරු කරදර වගේ දේවල් අඩු වෙනවා. අධ්‍යාපන කටයුතු සාමාන්‍ය මට්ටමින් කරගෙන යන්නට පුළුවන් වෙනවා. තේම ආර්ථික වශයෙන් උත් ටිකක් දුර්වල වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් සාමාන්‍ය සාර්ථකත්වයක් සඳහා ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේක නිසා තමයි ඒකෙම රත්නතුරු 6 වෙනි ස්ථානයටපත් වෙන්නේ. මේ කියන කරුණ තමයි ඉන්නේ. ඊළඟටම පත් වෙන්නේ කටක ලග්නයට රවි පත් වීම. කටක ලග්නයට රවි මිත්‍ර ග්‍රහයෙක් නිසා 7 වෙනි ස්ථානෙත් වෙන්නේ කටක. කටක ලග්න කාර්යයෙන්ට යහපත් ගතියක් ඇති වෙනවා. ඇයි? ඒ ග්‍රහයාගේ මිතුරු භාවය නිසා. මිතුරු භාවයේ චන්ද්‍රයාගේ රාශියක් තමයි කටක රාශිය. ඒකට සඳුට රවි ප්‍රතිඵලදායකයි. ඒවා මිත්‍රයි. මිත්‍ර වීම නිසා කටක ලග්න කාර්යයෙන්ට යහපත් දීපේ වෙතක් මේ කාල සීමාවට ඇති වෙනවා. ඔවුන්ගේ ජීවිත වාසනාවන්ත වෙනවා. ඒ වගේම කරන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් වෙනවා. ඒවා මේ ඥාතීන්ගේ ආධාර උපකාර ලැබෙනවා. එම පිළිබඳව රෝග තත්ත්වය වැඩි දියුණු වෙන්නට හේතු වෙනවා. තෙම් රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒක වැඩි වීමක්පත් වෙනවා. යහපත් ප්‍රතිඵල මේ මාසයේ ඇතුළත ඔහුට ලැබෙනවා කියන එකයි කියන්නේ. ඊළාට සිංහ ලග්නේ කොටින්ම කියනවා නම් රවිට උච්ච ශ්‍රේෂ්ඨ නැත්නම් රවිගේ ලග්නේ සිංහ ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙලා තියෙනවා. එයාට සිංහ ලග්න කාර්යයට ඉතාම හොඳයි කියලා කියනවා. ඉතාම හොඳයි. හැබැයි එක දෙයක් වෙනවා 8 වෙනිදටපත් වීම නිසා ටිකක් ඒ රාස්තක ගතියක් මේක නැති වෙන්නේ. 8ටපත් වීම නිසා සෞඛ්‍ය අම්තෙන් ටිකක් දුර්වලභාවයටපත් වෙන්න පුළුවන්. යටි බඩ හොඳ ප්‍රදේශයේ ඇති වෙන රෝග ඇතිවීමට හේතු වෙනවා. යටි බඩේ හොඳට ඇති වෙන රෝග. ඔහුගේ අනිත් ක්‍රම ආදායම් තත්ත්වය හොඳයි. අධ්‍යාපනික තත්ත්වය හොඳයි. ඒවා මානසික තත්ත්වයෙන් ඉදිරියට යාමේ හැකියාව තියෙනවා. මේ තමන්ගේ රාශිගතව රවිගේ මිථුන රාශියට පත් වීම නිසා. ඉන් අනතුරු වලට තෙන්න තියෙන්නේ කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නේටත් එතරම්ම අපලකාරී තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය වශයෙන් ආදායම් ඇති වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වෙන්පත් වෙනවා. ඊළඟ සතුරු කරදර වගේ දේවල් තිබුණ සතුරු කරදර අඩු වෙලා යනවා. අයි අතේ ඉන්නකොට තිබුණ. ඊළඟට විදේශීය කටයුතු පිළිබඳව උනන්දුවක් ඇති වෙනවා. ඒකට ආධාර උපකාරات ලැබීමක් ඇති වෙනවා කන්‍යා ලග්න කාර්යය. ඊළඟට ඒ කටයුතු තියෙන්නේ තුලාවට. තුලාවට ගත්ත හැටියට
තුලාවේ රවි නීච භාවයක් තියෙන්නේ. රවි ආවිතේෙම මිතුනේට යන්නේ. ඉතින් ඒ කියන්නේ මිතුනේට රවි අනේ නිසා තුලා ලග්නකාරයන්ට තමන්ගේ ජීවිතයේ ගැටලු මතුවීම ඇති වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන්මුත් පසුබැසීමක් ඇති වෙන බව පේනවා. ඒම සෞඛ්‍ය වශයෙන්මුත් ටිකක් වම් පැත්ත ආබාධයට පත්වීමක් ඇති වෙනවා. ඒ වගේම ටිකක් අතුරු ආබාධات ඇති වෙන්න හේතු වෙනවා. අතුරු ආබාධ වගේ දේවල් ඇති වෙනවා. එයාට යම්කිසි විදියකින් ඔහුට පොඩි අනතුරක් සටහනකුත් දෙන්නුම් කරලා තියෙනවා. ඊළාට දෙෙන්න ආදායම් මතෙන් අර විදියට අඩුවීමක් ඇති වෙනවා. ඥාතීන්ගේ පවුලේ යම් කිසි විදියකින් අසනගිය ඇති වෙන්න පුළුවන් වෙනවා. ඒක හැබැයි ඉඩමක් පිළිබඳව තමයි එන්නේ. එන්නේ යම් ඉඩමක් වගේ දේවල් තමයිගේ ආදායම් මාර්ගය යන්නේ. ඊට අනිත් භාවයට පස්සෙන් තුලා රාශියේදී තුලා ලග්නකාරයාට ওই විදිහට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ඔහුට විශේෂයෙන්ම ඔය බ්‍රහස්පතින්දා දවස්වලදී පුළුවන් නම් 6 ඉඳලා 7ට උදේ 6 හෝ 6 අවසායේ බෝධි පූජාවක් වගේ දෙයක් කරනවා නම් හොඳයි කියලා හිතනවා. යාට ටිකක් බරපතලව තියෙන නිසා. ඊළාට වෘශ්චික ලග්නයේටත් රවි විශේෂයෙන්ම මිත්‍ර භාවයක ඉන්නේ වෘශ්චික ලග්නකාරයාට. ඉතින් එයා මිතුනට එන්නේ සම තත්ත්වයකපත් වෙලා තමයි ග්‍රාහික වශයෙන්. ඒ නිසා වෘශ්චික ලග්නයේට යහපත් වෙනවා. ඒ වගේම ආදායම් වගේ සාමාන්‍ය මිශ්‍ර ඵල ඇති වෙනවා. මිශ්‍ර ඵල කියලා කියන්නේ ආදායම් සාමාන්‍යයි. ඒ වගේම අධ්‍යාපනයේ සාමාන්‍ය වශයෙන් කෙලිගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය රත්වෙමුත් එතරම් පීඩාවක් දක්වන්නේ නැහැ. ජීවිතේ මේ මාසේ හොඳින් ගෙවිලා යනවා කියන එකයි කියන්නේ. ඊළාට ධනු ලග්නයටත් අත්තම වශයෙන් මිත්‍රයි රවි මිත්‍ර වෙලා ඊළඟ සමග්‍රහයක් වන මිතුන රාශියට එන්නේ. එයාට රැකී රක්ෂා වෙලත් දියුණුවක් ඇති වෙන්න පුළුවන්. යම් කිසි විදිහකින් තමන් බලාපොරොත්තු වෙන උසස් වීම වගේ දේවල් ලබා ගන්නට පුළුවන්කම. අධ්‍යාපනික වශයෙන්මුත් ඒවා දූ දරුවන්ගේ දියුණුවත් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඒ දූ දරුවන්ගේ දියුණුව ඒවා තමන් බලාපොරොත්තු වෙන කාරණා කීපයක් ඉස්සෙහිද වෙන මාසයක් හැටියට තමයි මේ රවි ගමව මිතුන ලග්න ගත වීම වෙන ධනු ලග්නකාරයන්ට කියේ. ධනු ලග්න එක්කෙනාට ඉදිරියට යාමේ හැකියාව තියෙන මේ මාසය තුල වාගෙන් කරදර බාධා අඩු වෙනවා. ඊළාට ආධාර ප්‍රකාරات ලැබෙනවා. තමන් බලාපොරොත්තු වෙන කාර්යයන් සිදු වෙන්නට පුළුවන්. අනතුරුව මකර ලග්නේට අතවයින් රවි කියන ග්‍රහයා සතුරු. ඒ සතුරු වීම නිසා අතන සමතත්වයක් ඇති වුණාට ග්‍රහයා සතුරු භාවයට පත් වෙලා තියෙන නිසා පළදීනේදී අර කිව්ව විදිහට තමන්ගේ ආර්ථික මට්ටම් අඩු වීම, භාගයේම සතුරු කරදර ඇතිවීම, ඒවාන් තමන් බලාපොරොත්තු වෙන කාර්යයන් ඉෂ්ට නොවීම, ඒවා අධික විදියට වියදම් සිදුවීම සිද්ධ වෙනවා. ඉතේම වතුරු කරදරත් ඇතිවීමට හේතු වෙනවා. ජීවිතයේ මේ කාල සීමාව තුළදී තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු ටිකක් ඇති වෙන්නට හේතු වෙනවා. සමානයි. ඒ වගේම මකර කුම්භ ලග්නකාරයන්ටත් මම ඉස්සර වෙලා සඳහන් කළානේ කුම්භ ලග්න ලංකාවේ කේන්ද්‍රය පිළිබඳ කිනුට කිව්වන් කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය හොඳ තත්ත්වයකුත් තියෙනවා. ඒ කියන්නේ තමන්ට තිබුණ ආදායම් මාර්ගය වගේ ටිකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සීතල අධික වීම නිසා වතුරෙන් ඇති වෙන රෝග ඇති වෙන්න පුළුවන්. සෙම් රෝග ඇති වෙන්න පුළුවන්.
උෂ්ණාධික රෝගත් ඇති වෙන්න පුළුවන්. අර සෙම් අමාරුත් එක්කලා. ඉතින් ඒක නිසා සෙන්කෝප කියන්නේ සෙම නරක් වීම කියලා කියන්නේ සෙම වියලීම. වියලීම නිසා උඩ තියෙන සීත වායුවත් එක්කලාම ඇතුළට ඇති වෙන උෂ්ණ ආයුව නිසා සෙම හිතීමත් එවාම සෙම වියලීමත් ඇතිවීම ඇති වෙන්න පුළුවන්. අනතුරු දෙකෙන්ම සාමාන්‍ය මිශ්‍ර ඵල ලැබෙනවා. මීන ලග්නයට ගුරු මිත්‍රයි මීන ලග්නේ ලග්නාධිපතිය ගුරුට රවි මිත්‍රයි. රවි මිත්‍ර නිසා සම වීම නිසා ගා ප්‍රතිඵල ලැබෙනවා මීන ලග්නාරය. මීන ලග්නාරයට ගා තමන්ට තිබුණ අපහසුතාවයෙන් ආර්ථික අපහසුතාවයෙන් නැති වෙනවා. ඒ වගේම ලෙඩ රෝග අඩු වෙනවා. ඒ වගේ මිත්‍රයෝ වගේ අය තමන්ගේ ඇතුළට එනවා වැඩියෙන්. ඒ වගේ එයාගෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ විදේශීය ගමන් රැකී ආරක්ෂාවේ දියුණුව මේ ටික සිදු වෙනවා. මේ ටික සිදු වෙන නිසා ජීවිතේ වාසනාවන්ත වෙනවා. ඔබ මීන ලග්නයට විශේෂයෙන්ම මේ කාලේ තාම යහපත් බව සඳහන් කරන්න කැමැතියි. ඔබ විශේෂයෙන්ම මේ දැනුවත් වුණේ රවි මිථුන රාශියටපත් වෙන ජූනි 15 සිට ජූලි 15 දක්වා වෙන කාලය තුල ප්‍රතිඵලයකටයි. ඒ ඔබට සම්මා සම්බුද්ධ